ඉතින් මෙවට පැවැත්වෙමින් තිබෙන්නේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මූලික වටේ අවසන් තරඟ කිහිප මෙවට පැවැත්වෙමින් තිබෙනවා. ඒ වගේම මෙම තරඟ අවසන් වීමෙන් පසුව ප්ලේ-ඔෆ් වටේ පැවැත්වී නිමිති වී තිබෙන්නේ තරඟ තුනක් සඳහා ඉන් අනතුරුව පැවැත්වී නිමිති වී තිබෙන්නේ අවසන් මා තරඟය පමණයි. ඉතින් මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු සුදුසුකම් ලබාගත් තරඟාවලිය ක්‍රීඩා කිරීමට මේ අතරින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා. එම දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ ක්‍රීඩකයන් විදිහට කමිතු මෙන්ඩිස්, සේෂාම් මාලිංග, ඒ වගේම දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් සඳහන් කිරීමේ හැකියාව පවතිනවා. එසේ වෙතත් මෙවර මතීෂ පතරණ මුල් තරඟ කිහිපයේදී දක්ෂතා අතර සිටියත් අවසන් තරඟ කිහිපය තුළදී ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. ඉතින් මෙවට ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය තුළ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 රැඳී සිටින්නේ. 4 වෙනි ස්ථානයේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම තරඟ 12ක් අතරින් තරඟ 7ක් ජයග්‍රහණය කරමින් 3 වෙනි ස්ථානයේ පංජාබ් සුපර් කිංග්ස් කණ්ඩායම රැඳී සිටින්නේ. තරඟ 11ක් ක්‍රීඩා කරමින් තරඟ 8ක් ජයග්‍රහණය කර දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම. ඔවුන්ද තරඟ 11ක් ක්‍රීඩා කර තරඟ 8ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟ 11ක් ක්‍රීඩා කර ඔවුන්ද තරඟ 8ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වී තිබෙනවා. ඉතින් මෙවර තරඟාවලිය පැවැත්වෙන අතරතුරදී ක්‍රීඩක ආදේශකයෙක් ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා වන දසුන් ශානක ඊයේ දිනේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තුළ ඒ සහ බී වශයෙන් පුහුණු තරඟයක් පවත්වා තිබෙනවා. මෙම තරඟය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා වන දසුන් ශානක දක්ෂතා අතරට පැමිණීමට සමත් වී තිබෙන්නේ. පන්දු 18 තුළදී අර්ධශතකයන් සමගින් වේගවත් ලකුණු 65ක් ලබාගෙන සිටිනවා. ඒ සඳහා ඒ පාරවල් සහ අතරේ පාරවල් එකක් ඇතුළත් වී ඇති බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.